බලනකොට මොකුත් නැහැ. ඒ මොකක් වගේද උඹට විශ්නේ තනිකම. විස්කම තමයි හිස්කම සහ තනිකම එකේ තියෙන්නේ. කියපම් කවිය. පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර. ටන් 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 දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නෙපර කියන්න බෑද කවුද කියලා. යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්න සුපිම්මතනි. අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා. බය වෙන්න එපා. බලන්න සුපිම්මතනි. ඇඟිලි 999 කින් යදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා හේත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා. සෝන්තිමල්ලි. ඔව් මයිද යෝ තමයි. එන්නකෝ. මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ? හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. කරපන් අර. පස්වෙනි කොටුවට ආවම තනි ඇඬෙනවා. දශමන් මලක් වගේ යංකදයි. අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක? අපේ ලොකම පුතා. අල්ල පවුල් පිටින්ම ආව කන්න ඇවිල්ලානේ දෙයියනේ. අයිසකයි රටක් වටි කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ. මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද? හරිම මාන්දවිකයි. නේද පින්වත්නි? බලන්නේ ඉන්න පෙදරේරු පිළිමයම වල තියෙන ආකාරය. ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න. ඇඟේ තියෙනවා සිමින්ති පාරවල්. ඇවුනේ? මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරුවෙක් නෙමේ දේවදත්තලු. ආලෝක යක්ෂයා කිහිල්ල කනවා. අර බලපංකෝ. තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද? බලපන් අර මොකද කියපන් බං? හෙලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට කෝල් එකක් නෑ වෙන්න බෑ. මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බොනවා වගේ පේනවා. කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට ගත්තා. මෙන්න ආයෙ ඉඳගත්තා. මට පේන්නේ මගේ ඒ දෝෂයක්. කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ. මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සලට එන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනි මේ කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහොමද එකපාරටම දන්සල ගැන කියලා අම්මා මට හිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනි තොරණට වෙච්ච දේ මල්ලි මේ මකුළු හරියන්නේ නැහැ.